මේ දවස්වල ලංකාවේ ගොඩක් අය හරිම ආදරෙන් කතා කරන නමක් තමයි අනුදි ගුණසේකර කියන්නේ. අනුදි ගැන හැමෝටම තියෙන්නේ හරිම පොසිටිව් ෆීලිං එකක්. ඒ අය ලංකාව නියෝජනය කරමින් මුළු ලෝකයක් හා තරඟ වැදුණු නිසා. අනුදි මිස් වර්ල්ඩ් තරඟයේ පරාජය වීමට බලපාපු ප්‍රධානම හේතුවක් විදිහට ගොඩක් අය කියන්නේ ඇයගේ අවසාන වටය සඳහා ඇය පැළඳ සිටි ඇඳුම් තරඟකාරී ඒවා නොවීමයි. අනුදි මිස් වර්ල්ඩ් තරඟ ආරම්භයේදී පැළඳ සිටි ඇඳුම අතර මෙන්ම අවසානයේ පැළඳ සිටි ඇඳුම අතර ඉතාමත් ලොකු වෙනසක් තිබෙන බව තමයි ගොඩක් දෙනෙක් පවසන්නේ. ලංකාවේ ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙක්ම පවා ඒ පිළිබඳව පවසා තිබුණා. අවසාන තරඟ වටවලදී වෙනත් රටවල තරුණියන් ඉතාමත් විශිෂ්ට මෝස්තර නිර්මාණයන්හි ඇඳුම් පැළඳ සිටියත් අනුදි පැළඳ සිටියේ අනිකුත් තරඟකාරීන්ට සාපේක්ෂව සරල භාවයකින් යුතු ඇඳුමක්. අවසාන මහා තරඟයේ අවසන් 40 දෙනාටවත් අනුදිට පැමිණීමට නොහැකි වූයේ ඇයගේ ඇඳුම් ඒ සඳහා තරඟකාරී බවෙන් අඩු වුණායයි කියලා තමයි ගොඩක් අය සඳහන් කරන්නේ. ඇත්තටම අනුදි මේ තරඟය වෙනුවෙන් අවුරුදු 7ක් කැප වුණා කියලා ඇය කියලා තිබුණා. ගොඩක් ඇඳුම් නිර්මාණ ශිල්පීන් කියන්නේ මිස් වර්ල්ඩ් තරඟයක අවසන් වේදිකාවට මීටත් වඩා හොඳ සූදානම් වීමක් වගේම අලංකාර කාගෙත් හිත් ඇද ගන්නා සුළු ඇඳුමක් පැළඳ සිටීම තරඟයේ ජයග්‍රහණය කිරීමට හෝ අවසන් 40 දෙනා අතර පැමිණීමටවත් සුදුසුකමක් බවයි. දැන් මම මේ කතාව ඔයාලත් එක්ක මෙහෙම කතා කරා කියලා මට නම් දැනගෙන එන්න එපා. මොකද මේක මම කියන දෙයක් නෙවෙයි. ලංකාවේ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පීන් කියන කතාවක්. ඇත්තටම අනුදිට මේ තරඟයේ පරාජය වීමට ඇයගේ ඇඳුම බලපෑවද? එහෙම වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.